තෙරුවන් සරණයි මගේ ආදරණීය දරුවනේ. ආදරෙන් පිළිගන්න අපේ දේ මන්දිරේ ශ්‍රී වීරභද්‍රේශ්වර මහා කාලදේව මන්දිරේ සීදුව. ඉතින් මගේ ආදරණීය දරුවනේ ඔයාලට ඉගෙන ගන්න දෙයක් කියන්න හිතුණා. කාලියම්මගේ දේව අවසරයගේ දරුවන්ටයි පුතේ මේ දේ. කාලියම්මා හරහා ආශිර්වාදය අරගත්ත කාලියම්මාගේ පිරිවරේ ඉන්න ඉෂ්ට දේවතා කෙනෙක් ඥාතිගතන්වාසී කෙනෙක් සම්බන්ධ වෙන මගේ ආදරණීය දරුවනේ. ඔයාලට කාලියම්මාගේ නම් අවසර ලැබිලා තියෙන්නේ අම්මා හරහා අම්මගේ ආශිර්වාදයේ පිට එන ඥාතිගතන්වාසී කෙනෙක්ට සම්බන්ධ වෙනවා නම් ආදරණීය වාසනාවන්තයි. හැබැයි මේක ඔයා හරිම භයානක තැනකට පුතේ ඉන්නේ. මොකද කාලියම්මගෙන් වරන් එන ගොඩක් දරුවෝ වැරදි විදිහට තමයි අම්මට ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම පුද පූජා තියන්නේ. ඒ වගේම ඔයාලගේ සිතුවිල්ල අම්මා ගැන තියෙන්නේ වැරදි විදිහටයි ගොඩාක් දරුවන්ට. ඒ කියන්නේ අම්මට ආදරේ, අම්මාගේ ගැන දන්නවා විශ්වාසයි. නමුත් ඔයාලගේ ගොඩනගාගෙන තියෙන සිතුවිලි, ඔයාලගේ දැක්ම, ඔයාලගේ විෂන් එක වැරදි. මොකද හරියට අර නිල් පාට කණ්ණාඩි දෙකක් දාගෙන ලෝකෙ බලන කෙනෙකුට ලෝකෙ පේන්නේ නිල් පාටට වගේ තමයි පුතේ. ඒ නිසා ඔයාලා දාන් ඉන්න පාරම්පරාවෙන් එනවයි කියන පොතපතින් ආවයි කියන එන්නේ සිතුවිලි ගොන්න කියන නැවති කණ්ණාඩිය ගලවන්න ඕනේ. කාලියම්මගෙන් වරන් එන දරුවෙක් මුලින්ම කරන්න ඕනේ ඒක පුතේ. එක එක නානාවිදාය ලියලා මත ඉදිරිපත් කරලා තියෙන පොත්පත්. මෙන්න මේ කණ්ණාඩිය දාන් ඉන්න අය ඒ කණ්ණාඩිය ගලවන්න ඕනේ කාලියම්මගෙන් වරන් ආශිර්වාද හරියට ලබා ගන්න නම්. ඒ වගේම පරම්පරාවෙන් සංස්කෘතික අංග වලින් নানা විදිහට වෙනස් වෙමින් යුගයෙන් යුගයට වෙනස් වෙමින් කාලියම්මගෙන කටමැදලා තියෙන කතන්දර අන්න ඒවත් ඔළුවේ දාගෙන ඒ කණ්ණාඩියෙන් බලන අය ළමයි දරුවනේ ඒකත් අගයි කණ්ණාඩිය ගලවන්න ඕනේ. එහෙම නැතුව ඒ විවිධාකාරයේ මත වලින් අම්මා දිහා බලන්න ගත්තාම අම්මගෙන් එන ආශිර්වාදයක් නම් හරියට ගන්න බැහැ. මොකද මගේ කාලියම්මා කියන්නේ හදවතේ වැඩ ඉන්න දේවතාවියක්. යහනක තියලා පුද පූජා තියලා ඒ පිළිවෙල යහනට වැඩියා. එහෙම දේවතාවියක් නෙමෙයි පුතේ. හදවතටයි අම්මා වඩින්නේ. මේවා භෞතික සම්පත්. අපි මේ භෞතික දේවල් ගොඩනගන්නේ අම්මට තියෙන ගෞරවයටයි, ආශිර්වාදයටයි, අම්මගේ ආශිර්වාදය ලබා ගන්න අරමුණින්. අම්මට තියෙන ආදරයටයි අපි මේ දේවල් ගොඩනගන්නේ පුතේ. එතකොට මේ අපි පෙන්වන ආදරය අපේ ඇති වෙන්නේ අපේ හදවතේ. එතන මේ හදවත කියන මන්දිරයට තමයි අම්මා වඩින්නේ. ඒ නිසා කාලියම්මගේ ආශිර්වාද ගත්ත දරුවෙකුට අම්මව දැනෙන්න ඇස් දෙක පියාගත්තාම ඇති. අම්මව දැනෙනවා පුතේ. ඒ නිසා මෙන්න මේ දේවල් වලින් අම්මා දිහා බලන එක අයින් කරගන්න ඕනේ. කියන්නේ සෝහන් කාලි කියන නමින් අම්මා දිහා බලන එක දැන් මට ගොඩක් කැමතින් වෙන දරුවෝ මැසේජ් එවන දරුවෝ ඔක කියනවා සෝහන් කාලි අම්මා හීනෙන් දැක්කා කියයි. අම්මගේ අර මේ හොඳ ස්වරූපේ නෙමෙයි අනිත් නරක ස්වරූපේ දැක්කා කියයි. ඔය විදිහට තමයි පුතේ කියන්නේ අම්මට එහෙම හොඳ ස්වරූපේ නරක ස්වරූපේ කියලා දෙයක් නැහැ. අම්මා